ජොබ් ඩැඩි අපි අද කතා කරන්න යන්නේ මේ දවස්වල ලෝකෙම ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරලා තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි Miss World 2025. එහෙම නැත්නම් ලෝක රූරජන 2025 තරඟාවලිය. ශ්‍රී ලාංකිකයන් විදිහට වෙන අවුරුදු වලට වඩා අපි ටිකක් වැඩිපුර උනන්දුයි මේ පාර Miss World තරඟාවලිය ගැන. මොකද මේ අවුරුද්ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වෙන අනුදි ගුණසේකර මේ වෙනකොටත් අර්ධ අවසාන පූර්ව වටේට තේරීපත් වෙලා හමාරයි. ඇය 25 හැවිරිදි ඉතාම සුන්දර එවැගේම දක්ෂ තරුණියක්. හැබැයි මේ වීඩියෝ එක අපි ගේන්නේ අනුදි ගුණසේකර ගැන කතා කරන්න නම් නෙවෙයි. එහෙනම් මොකක් ගැනද අපි කතා කරන්න යන්නේ? ජොබ් ඩැඩි අපි මේ කතා කරන්න යන්නේ Miss World තරඟාවලියක ජයග්‍රාහිකාව තෝරන්නේ කොහොමද කියන එක ගැන. Miss World සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව පවත්වනු ලබන ජාතික තරඟාවලියකින් ජයග්‍රහණය කරන්න ඕනේ. ලෝකෙ පුරාවට ඒ විදිහට ජයග්‍රහණය ලැබූ තරඟකාරිනියන් ඒ වසරේ Miss World තරඟාවලියට සුදුසුකම් ලබනවා. මුලින්ම ඕපනින් සෙරමනි එක පවත්වනු ලබනවා. ඊට පස්සේ charity visits, photo shoots, dinners, interviews පවත්වනු ලබනවා. මේවායින් තරඟකාරිනියන්ට ලකුණු නොලැබුණත් ඔවුන්ගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකට සහ ඉමේජ් එකක් ගොඩනගා ගැනීම සඳහා මේ දේවල් වැදගත් වෙනවා. ප්‍රිලිමිනරි එහෙමත් නැත්නම් ෆාස්ට් ට්‍රැක් රවුන්ඩ්ස්. තරඟකාරිනියන්ට ලකුණු ලැබෙන්න පටන් ගන්න මෙන්න මෙතන ඉඳන්. ප්‍රිලිම්ස් යටතේ තරඟවට කිහිපයක් පවත්වනු ලබනවා. Beauty with a purpose. තරඟකාරිනියන්ගේ සමාජ වගකීම සහ සේවාව සලකා බැලෙන වැදගත්ම වටය තමයි මේක. ටොප් මොඩල් තරඟකාරිනියන්ගේ නිරූපණ හැකියාව උරගා බලන රෑම්ප් වටය. ටැලන්ට් රවුන්ඩ් තරඟකාරිනියන්ගේ ගායන නර්තන හෝ වෙනත් කුසලතා ඇගයීමට ලක් කරන වටය. ෆිට්නස් රවුන්ඩ් තරඟකාරිනියන්ගේ ශාරීරික සෞඛ්‍ය සහ කණ්ඩායම් හැඟීම් ඇගයීමට ලක් කරන වටය. මල්ටිමීඩියා චැලෙන්ජ් තරඟකාරිනියන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සහ ජනප්‍රියත්වය ඇගයීමට ලක් කරන වටය. තරඟකාරිනියන්ට Miss World ඇප් එක හරහා ලැබෙන පබ්ලික් වෝට් සලකා බලා ජනප්‍රියත්වය සලකා බලනවා. තරඟකාරිනියන් 120ක් වගේ විශාල ප්‍රමාණයක් අතරින් මේ තරඟවටවලින් වැඩිම ලකුණු ලබා ගන්නා තරඟකාරිනියන් අවසාන 40 දෙනා අතරට තේරීපත් වෙනවා. Beauty with a Purpose වටේ ජයග්‍රාහිකාවට අනිවාර්යෙන්ම අවසාන 12 දෙනා අතරට යන්න සුදුසුකම් ලැබෙනවා. Head to head challenge තරඟකාරිනියන් දෙදෙනා බැගින් කාලීන මාතෘකාවක් ගැන කරන සංවාදයක් මගින් ඔවුන්ගේ ස්පීකිං ස්කිල්ස් සහ බුද්ධි මට්ටම් ගැන විමසා බලනවා. පබ්ලික් වෝට්ස් ඕ විනිසුරු මඩුල්ලේ තීරණ මගින් මෙහිදී කාණ්ඩවලට අනුව ජයග්‍රහණය ලබා දෙනවා. මේ වටේ ජයග්‍රාහිකාව අනිවාර්යෙන්ම ටොප් 40 එහෙමත් නැත්නම් අවසාන 40 දෙනා අතරට යන්න සුදුසුකම් ලබනවා. මේ තරඟ වටවලට සමගාමීව තරඟකාරිනියන් විනිසුරු මඩුල්ලේ ඇගයීමට ලක්වීමක් සිදු වෙනවා. මේ තරඟ වටවල වැඩිම ලකුණු ලබාගත් තරඟකාරිනියන් අවසාන 40 දෙනා අතරට සුදුසුකම් ලබනවා. අවසාන මහා තරඟයේදී ටොප් 40 අතරට තේරීපත් වන තරඟකාරිනියන් ඊවිනිං ගවුන්ස් වලින් සැරසී තමන්ව හඳුන්වා දීමක් සිදු කරනවා. ඊට අමතරව ඔවුන්ගේ Beauty with a Purpose ව්‍යාපෘතිය හඳුන්වා දීමත් සමහර විට කෙටි ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමත් සිදු කරනවා. මේ වටේදී තරඟකාරිනියන්ගේ voice, confidence, stage presence, public speaking, elegance සහ purpose වගේ කරුණු සලකා බලා ඔවුන්ව top 12 අතරට තෝරාපත් කර ගැනීමක් සිදු කරනු ලබනවා. අපි කලින් කිව්වා වගේ Beauty with a Purpose වටේ තරඟ ජයග්‍රාහිකාව කෙලින්ම top 12 අතරට සුදුසුකම් ලබනවා. top 12 අතරට පැමිණෙන තරඟකාරිනියන් තමන්ගේ විෂන් එක, කල්චරල් මැසේජ් එක, ඒ වගේම රූප රාජනයක් විදිහට තමන්ගේ භූමිකාව නැවතත් පැහැදිලි කළ යුතු වෙනවා. එහෙමත් නැතිනම් on stage interview එකකට මුහුණ දීමට සිදු වෙනවා. මේ on stage interview එකෙන් විනිසුරු මඩුල්ලේ ඉහළම ලකුණු ලබා ගන්නා තරඟකාරිනියන් 5 දෙනා අවසාන මහා තරඟයේ top 5 අතරට තේරීපත් වෙනවා. අවසාන 5 දෙනා අතරට තේරීපත් වන තරඟකාරිනියන් 5 දෙනාට විනිසුරු මඩුල්ලේ Q&A වටයකට මුහුණ දීමට සිදු වෙනවා. මෙහිදී තරඟකාරිනියන්ගේ emotional intelligence, leadership, voice under pressure, inspiration වගේ කරුණු සලකා බැලෙනවා. එහිදී විනිසුරු මඩුල්ලේ තීරණ අනුව ජයග්‍රාහිකාව සහ අනුජයග්‍රාහිකාවන් තෝරනු ලබනවා. ෆයිනල් Q&A වටයේදී ඔවුන් ලබා දෙන පිළිතුරු අනුව ඔවුන්ට කිරුළ හිමි වෙනවාද නැද්ද යන්න බොහෝ විට තීරණය වෙනවා. Miss World තරඟාවලියේ ලකුණු ලබා දෙන ගොඩක් දේවල් ගැන අපි කතා කරානේ.
එතකොට ලස්සන. මේ විඩියෝ එකේ මුල ඉඳන් බැලුවනම් මිස් වර්ල්ඩ් කියලා කියන්නේ හැමේ පාටවත් නැත්නම් මුහුණ බලලවත් දෙන කිරුලක් නෙවෙයි කියලා ඔයාලට තේරෙන්න ඇති. මිස් වර්ල්ඩ් කියලා කියන්නේ බොහෝ දේවල් පරීක්ෂාවට ලක් වෙන තරගයක්. ඉතින් මෙවර 2025 ලෝක රූරජන තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදින අනුදි ගුණසේකරට ඒ ලෝක රූරජන කිරුල ලංකාවට රැගෙන එන්න කියලා ජොබ් ඩැඩි අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට අමතරව ඔයාලත් මේ ගැන මොනව හරි දන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. jobdaddy.lk. Good people, good jobs.